Hello guys, welcome back to our YouTube channel. ඉතින් ඔයාව අදත් අපි හරිම ආදරයෙන් අපේ YouTube channel එකට එකතු කරගන්නවා. අද මට චුට්ටක් අසනීප හින්දා කටහඬ ටිකක් වෙනස් වෙලා ඇති. මේ මම ආවේ ගොඩාක් කල් ඉඳන් ආසාවෙන් එන්න හිටපු ඩාන්සින් ක්ලාස් එකකට. අද තමයි මුලින්ම ජොයින් වුණේ. ඉතින් මම අර ඉස්සෙල්ලා පෙන්නුවේ මට ක්ලාස් එකේදී හම්බුණ නංගි කෙනෙක්. එයාගෙත් ෆස්ට් ඩේ එක තමයි අද. මේ මං හිතන්නේ පරණ ස්ටුඩන්ට්ස්ලා ඒගොල්ලෝ ඩාන්සින් ප්‍රැක්ටිස් කරනවා. මෙන්න මට චූටි යාළුවෙක් හම්බුණා. මට ඉතින් කොහේ ගියත් යාළුවෝ නම් ඉතින් සෙට් වෙනවා. ඉතින් මම ආවේ ඔයාලා හැමෝම දන්න ඔෂාන් ලියනගේ ඩාන්සින් ක්ලාස් එකට. ඉතින් මේ ඉන්න ඔෂාන් අයියා ඉතින් අනිත් අයියා අර ස්ටෙප්ස් කියලා දෙනකම් ඔෂාන් අයියා එයා අපිට කරන කොරියෝග්‍රාෆ් එක හදාගන්න විදිය තමයි මං අර ඉස්සෙල්ලා පෙන්නුවේ. මේ ඇත්තට මේ ඇඩ්වාන්ස් ක්ලාස් එකට කරන එක මම ඉතින් ෆස්ට් ඩේනේ මට ඉතින් එකට ජොයින් වෙන්න බැරි වුණා. නෙක්ස්ට් ඩේ ඉඳලා මං හිතන්නේ පුළුවන් වෙයි. ඉතින් මං ආසාවෙන් පටන් ගත්ත මේ ක්ලාස් එක දිගටම යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් ඔයාලට ලස්සන වීඩියෝස් ඉස්සරහට මම අරන් එන්නම්කෝ. ඇත්තටම හරිම ටැලන්ටඩ් මේ ඔෂාන් අයියා. ඔයාලටත් කැමති නම් ඉතින් ක්ලාස් එකට ජොයින් වෙන්න පුළුවන්. මේ වීඩියෝ එක නම් අපේ WhatsApp group එකට දාන එක මේක පැහැදිලි නෑ. මම වෙන දවසක හොඳ පැහැදිලි වීඩියෝ එකක් අරන් එන්නම්කෝ. ඔන්න ඉතින් මම ගෙදර එනකොට හස්බන්ඩ් ඩිනර් එක හදන්න පටන් අරන්. ඉතින් මමත් ඉක්මනටම වොෂ් එකක් දාලා ආවා එයත් එක්ක ජොයින් වෙන්න. අපි දෙන්න හැමදාම ගෙදර වැඩ කරන්නේ එකට. අපි දෙන්න මෙයා මේක කරන්න ඕන මෙයා මේක කරන්න ඕන කියලා බෙදාගෙන නැහැ. හැබැයි එක්කෙනෙක්ට හරි බැරි වුණොත් අනිත් කෙනා බලන් ඉන්නේ නැහැ කරනවා. ඒත් ගොඩක් වෙලාවට අපි දෙන්න හැමදේම එකට තමයි කරන්නේ. ඉතින් මගේ හස්බන්ඩ් දකිනකොට මට හිතෙන්නේ මේ ලෝකේ ඉන්න ලකීම ඒ වගේම බ්ලෙස්ම එක්කෙනා මම කියලා. ඉතින් අද ඩාන්සින් ක්ලාස් යන එකටත් මට මූඩ් එක එච්චර හොඳට තිබ්බේ නැහැ. මම බෑ කිය ඉද්දි එයා තමයි යව්වේ යන්න හැමදාම ආසාවෙන් එනවා යන්නේ නෑනේ කියලා. ඉතින් මගේ ජීවිතේ මැරි කරන්න කලින් ඉඳලා හරි ඊට පස්සේ ඉඳලා හරි මං කරන හැම දෙයකම මොටිවේෂන් එක උනේ එයා තමයි. ඒ වගේම හැම දෙයකටම එයා එන්කරේජ් කරනවා කවදාවත් මට කිසිම දෙයකට එපා කියලා නෑ. ඒ වගේම ඒ හැම දෙයකටම එයා මට සපෝට් කරනවා මාව ප්‍රොටෙක්ට් කරනවා. ඉතින් I am so blessed to have him. මම මාරම ලකී ඒ වගේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ලබන්න. ඉතින් එයා ගැන නම් කියන්න ගියොත් එහෙම මම මෙතන කියන එක නවත්තන්නේ නෑ. මං ඒ තරම්ම මං හිතන්නේ එයාට ආදරේ. ඉතින් ඔයාලත් ඔයාලගේ ලයිෆ් පාර්ට්නර් ගොඩක් ආදරේනේ. ඒ වගේම දෙයක් කියන්න ඕන මමත් කවදාවත් එයාට කිසිම නීතියක්වත් කිසිම දෙයකට එයාගේ නිදහසට බාධා කරලා නැහැ. ඉතින් අපි දෙන්නම හිතන්නේ ජීවිතේ තියෙන විඳින්න මිසක් විඳවන්න නෙවෙයි. ඉතින් මං හිතනවා ඔයාලටත් ඒ වගේ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඉන්නවා නම් කවදාවත් එයාව මග අරගන්න එපා. හරිද? ඒ වගේම තාමත් හම්බෙලා නැත්නම් විශ්වාසයෙන් ඉන්න ඔයාලට අනිවාර්යයෙන්ම හම්බ වෙයි. සොඳුරු අතීතයේ නිමල පැතුම වී මගේ හත තුළ ඔබ ඉන්න ඇති. ඒ හින්දා යලි සෙනෙහසිතින් අපි ආදරයෙන් හමුවෙන්න ඇති.
මම හිතුවා ඔයාලත් එක්ක මම ගත්ත බඩු වගයක් ෂෙයා කරගන්න. මම මේ ගෙදරට ඕන කරන බඩු වගයකුයි තව මට ඕන කරන බඩු වගයකුයි තමයි ගත්තේ. මේ ගත්තේ මහරගම CIB එකකින්. ඇත්තටම ඔයාලට මේ ටික මං කලින් ඉඳලම vlog එකකින් අරන් එන්න කියලා හිතන් හිටියට මට අරන් එන්න බැරි වුණා. ඉතින් ඒකින්ද මම හිතුවා මේ vlog එකටම මේකත් ඇඩ් කරගන්න. ඉතින් මෙතන හොඳ quality carpets තිබුණා. ගොඩාක් varieties වලින් ලස්සන කලර්ස් උත් තිබ්බා. මට තෝරගන්න මොකද්ද කියලා හොයාගන්න බැරුව හිටියේ. එච්චර ලස්සන ඒවා තිබ්බා. මේ ගත්ත කාපට්ස් ටිකක් රෆ් වගේක්. මේවා හොඳ ගොඩක් අවුට්ඩෝර් දානවා නම් තමයි. ඉතින් අපේ බැල්කනීස් වල එළිය දොරවල් වලට දාන්න තමයි මම මේ කාපට් දෙක ගත්තේ. එතකොට මෙන්න මේ මැට් එක නම් හරිම ලස්සන 3D print එකක් තිබ්බේ. බලන්නකො ඉතින් මේක දිගහැරපු ගමන් අපේ ෆ්ලොපි ඇවිල්ලා ඒක අයිති කරගත්තා. එයා හිතන්නේ ඔක්කොම එයාගේ කියලා. ඔයාලට මේ ඒප්‍රන්ස් එක දැක්කම මතක් වෙන්නේ නැති කලින් වීඩියෝ එක. ඇත්තටම මේක අපි දෙන්නට තමයි ගත්තේ. මොකද මං ගාව ඒප්‍රන් එකක් තිබුණාට හස්බන්ඩ් ගාව ඒප්‍රන් එකක් තිබ්බේ නැහැ. අපි දෙන්නම ඉතින් එකටනේ උයන්නේ. ඉතින් එයාටත් එකක් ගත්තනම් හොඳයි කියලා හිතුණා. මොකද මේ ඒප්‍රන්ස් හොඳ ක්වොලිටි එකට තිබ්බා. මේක අපි දෙන්නටම යූස් කරන්න පුළුවන් හින්දා අපි ඒකෙන් දෙකක් ගත්තා. එතකොට අර වෝටර් බොටල් එක ගත්තේ හස්බන්ඩ්ට. මෙන්න මේ බොක්ස් එක ගත්තේ මට කොටන් බෝල්ස් දාන්න වොෂ්රූම් එකෙන් තියාගන්න. එතකොට මෙන්න මේ ෆේස් ටවල්ස් තුනකුත් මං කලර්ස් තුනකින් ගත්තා. ඒවා හරිම කියුට්. ඉතින් ඒ වගේම අපිට කිචන් එකට ඕන කරන ටවල්ස් වගේක් ඕන කරලා තිබ්බා. මොකද තියෙන ඒවා ටික පරණ හින්දා අපි ඒ වගේනුත් දෙකක් ගත්තා. එතකොට මෙන්න මේ අයිටම් එක දැක්ක ගමන් මං ඇත්තටම ගොඩක් කාලේ ඉඳන් හොය හිටියේ අපි කොහේ හරි ට්‍රැවල් කරනකොට කෑම දාගෙන අරන් යන්න. ඒ වගේම අපි ගමේ ගියාම අම්මලා හදලා දෙන රස කෑම දාගෙන එන්නත් ඕන වෙලා හිටියේ. මොකද එක එක බොක්සස් වල දාගෙන යනවට වඩා ක්ලේසි මේකේ දාගෙන ආවම හැලෙන්නේ නැහැ. එතකොට මම මේ රෙදි වගයක් ගත්තා මට මහන්න ඕන කරන. මට ඉතින් කාලෙන් කාලට එක එක ආසාවල් එනවා try කරලා බලන්න. ඉතින් අපේ ජීවිතේටත් හොඳ හින්දා මම හිතුවා මහන්න ඉගෙන ගන්න ඕනේ කියලා. ඉතින් මම ඔන්ලයින් ක්ලාස් එකකට ජොයින් වුණා මහන්න ඉගෙන ගන්න. ඉතින් ඒකට ඕන කරන රෙදි වගයක් තමයි මේ මහරගම CIB එකෙන් ගත්තේ. ඇත්තටම CIB එකේ තියෙන රෙදි quality ඒ වගේම ගාණත් අඩුයි අර පොඩි පොඩි shops වල තියෙනවට වඩා. ඒක හින්දාම මම මේ ටිකක් වැඩිපුර ගත්තා මට ඕන කරන රෙදි. ඉතින් මෙන්න මේකත් ලස්සනම රෙද්දක්. මේක ස්කර්ට් එකක් මහන්න තමයි ගත්තේ. මම මැහුවොත් ඔයාලට ෂෙයා කරන්නම්කෝ. ඉතින් ඊට පස්සේ ඒකට ඕන කරන නූල් වර්ග ටිකකුත් ගත්තා. මොකද එක එක කලර්ස් වලින් ඕනනේ. එතකොට මේ මහන්න ඕන කරන තව පොඩි පොඩි බඩු වගයක්. ඉතින් මම එතනින් ඒ ටිකත් අරගත්තා. ඊට පස්සේ මම මේ ගත්තේ හඳුන් කූරු වගයක්. ඇත්තටම මම මේ හඳුන් කූරු එක හැම තැනම හෙව්වා. මම මේක කලින් ග්ලෝ මාක් එකකින් අරන් තිබ්බේ. ඒක හරිම සුවඳයි. ඒ කියන්නේ හඳුන් කූරු සුවඳකට වඩා එකකින් එන්නේ මේ සෙන්ටඩ් කැන්ඩල් එකක් පත්තු කරාම එන්නේ අන්න ඒ වගේ සුවඳක් තමයි එන්නේ. ඕකේ පින්ක් කලර් එක තමයි ගොඩක්ම සුවඳ. අනිත් ඒවත් මම අරන් ආවා try කරලා බලන්න. අපි යන අතරමඟ තමයි ඔය shop එක දැකලා ටක් ගාලා අරගත්තේ. එතකොට මේ බ්ලැන්කට් එක නම් ගත්තේ අපි ඇඳට දාන්න. අපි මේක ගත්තේ බෙඩ්ෂීට් තියෙන වෙනම CIB එකක් තියෙනවා. ඒකේ ගොඩක් එක එක වර්ගයේ රෙදි වර්ග තියෙනවා. ඉතින් අපි මේක බෙඩ්ෂීට් එකට ඕන කරන ප්‍රමාණය ගත්තා. ඒ වගේ මේ රිබ් බ්ලැන්කට් එකක්. ඉතින් මේ රිබ් එකක් හොයා හිටියේ අපි. ඉතින් මේකත් අපි එතනින්ම තමයි ගත්තේ. එතකොට මෙන්න මේ පින්ක් කලර් එක අපි අරගත්තේ අපේ ෆ්ලොපීට. මොකද එයාගේ වැඩේ අපේ අර ඔය ඇෂ් කලර් බ්ලැන්කට් එක අයිති කරගන්න එක. ඒක අරගෙන ඒක වැඩේ එයා ඒකේ බිස්කට් හදන එක. ඉතින් අපි හිතුවා එයාට වෙනම එකක් අරන් දෙන්න ඕන කියලා. ඉතින් මේ පින්ක් කලර් එක ගත්තේ අපේ ෆ්ලොපි මැඩම්ට. ඊළඟ වීඩියෝ එක නම් ගත්තේ අනිත් දවසේ. අපේ ෆ්ලොපි අර සිම්පල් බුක්ස් කියලා තියෙන YouTube channel එකේ වීඩියෝ එකක් බලනවා. හරියට නිකන් ලොකු බිස්නස් එකක් පටන් ගන්නවා වගේ. අන්තිමට මෙයා මේක බලබල ඉඳලා දන්නේම නැතුව මේ මැඩම්ට නින්ද ගිහිලා. ඉතින් ඔය අද අපිත් එක්ක එකතු වෙන කෙනෙක් නම් අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා ආදරයෙන් ඉල්ලනවා.
ඉතින් මං හිතනවා මේ වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා. ඉතින් තවත් ලස්සන වීඩියෝ එකකින් ආයෙත් හම්බ වෙනකන් ඔයාලා පරිස්සමින් සතුටින් ඉන්න. Love you all. Bye bye. Oh, let me up with a bright smile on now, to the moonlight.